ඒ දවස්වල මම ඩුබායි හිටියේ පොඩි වැඩ වගේකට අවුරුද්දක් වගේ එහෙ ඉන්න ඕන. ඒකට එහෙ මෙහෙ යන්න ඕන නිසා යන තැන් බලලා ඇපාර්ට්මන්ට් එකක් සෙට් කරගත්තා. මෙහෙ ආතල් එකක් දාන ක්‍රමයක් බලබල හිටියේ ඒත් හරියට එකක් ලයින් උනේ නෑ. ඩුබායි ඇපාර්ට්මන්ට් එකේ ඉඳපු දවස්වල එහා පැත්තේ කාමරයට ආව ලක්ෂ්මි කියලා දෙමළ කෙල්ලෙක්. එයාට වයස 35ක් වගේලු, හැබැයි 25ක කෙල්ලෙක් වගේ. කසාද බැඳලා මිනිස්සයා දාලා ගිහින්. ඒ නිසා සල්ලි හොයන්න ඩුබායි ඇවිත් මොකද ගෙදරිනුත් කරදරේලු ආයෙ බඳින්න කියලා. ඒ නිසා ආවා කියලා කිව්ව කියලා තමයි ඇපාර්ට්මන්ට් අයිතිකාරයා නම් කිව්වේ. මං වැඩි හොයන්න ගියෙත් නෑ. මේ සීසන් එක නෙමේ නිසා ඇපාර්ට්මන්ට් එකේ කට්ටියත් නෑ, ගණනුත් අඩුයි. කොහොම හරි එහෙන් මෙහෙන් දෙකලා hina වුණාට කතා බහ කරන්න නම් උනේ නැහැ. දවසක් වැඩ කලින් ඉවර වෙලා මම ඇපාර්ට්මන්ට් එකේ පහළ තියෙන කොෆි ෂොප් එකට වෙලා කොෆි එකක් බිබී ඉද්දි මම දැක්ක ලක්ෂ්මි එනවා ඒ පැත්තට. එයා කොෆි එකත් අරන් එයා මාව දැකලා ඒ පැත්තට ආවා. ඇවිත් කතා කළා. බලද්දි මෙයාට සිංහලත් පුළුවන්. "හායි, ඔරා නේද එහා පැත්තේ ඉන්නේ? nice to meet you." ඔයාට සිංහල පුළුවන්ද? මම හිතුවේ බැහැ කියලා. "come and sit here." "පුළුවන් ටිකක්. ඇපාර්ට්මන්ට් අයිතිකාරයා කිව්වා ඔයා ගැන. සිංහල කෙනෙක් කියලා හැම." මටත් hina ගියා එහෙම කියද්දි. ඊට පස්සේ ටිකක් වෙලා කතා කර කර ඉඳලා එයා යන්න ගියා. මාත් එහෙම්ම ඉන්න තැනට ගිහින් නිින්දක් දැම්මා. ටික දවසකින් අපි දෙන්න ටිකක් විතර ෆිට වුණා. උයන ඒවා මටත් දුන්නා. මං ගේන කෑම එයාටත් දුන්නා. දවසක් එයාගේ රූම් එකට කැරපොත්තෙක් වගේ මොකෙක් දෙකෙක් ඇවිල්ලා. මම ඌව අයින් කරලත් දුන්නා. මොකද අර අයිතිකාර කෙනෝ කෝල් ආන්සර් කරලා නැති නිසා. දවසක් එයා මට අත් එක්ක උයනවා කියලා රෑට කන්න එහෙට එන්න කිව්වා. මං හිතින් වයින් බෝතලෙකුත් අරන් ගියා 6ට වගේ. දොරට තට්ටු කරපු ගමන්ම වගේ එයා දොර ඇරියා. බලද්දි ටවල් එක පිටින් ඉන්නේ. පපුව බාගෙට එළියේ මාරම ලස්සනයි. තල ඇලලු එයා. ඒත් පපුවයි කකුල් දෙකයි අමුතුම රත්තරන් පාටක් තිබ්බේ. මම sorry තව ටිකකින් එන්නම් කියලා ආයෙ හැරුණම එයා කිව්වා it's okay එන්න මං ඇදුමක් දාන් එන්නම් කෑමත් රෙඩි කියලා. ඊට පස්සේ අපි කාලා වයින් එකත් බීලා කයියක් දාගෙන හිටියා. එයා යාට වෙච්ච ප්‍රශ්න මාත් එක්ක කිව්වා අන්තිමට අඬන්න ගත්ත මෙන්න. මං ඉතින් ඕව ගණන් ගන්න එපා එහෙම කියලා ෂේප් කළා. මගේ උරහිසට ඔළුව තියන් හිටියේ ටික වෙලාවක්. ඊට පස්සේ මම යන්න රෙඩි වෙලා නලලට කිස් එකක් දුන්නා ෂේප් එකේ යාට. ඒකට පොඩි හිනාවක් ගියා. මං කිව්වා ප්‍රශ්න මොනා හරි වුණොත් කියන්න. මං ඉන්නවනි කියලා. ඊට පස්සේ ටික දවසකට හම්බෙන්න බැරි වුණා අපිට.